ආයුබෝවන් කොහොමද යාළුවනේ? අද මාත් එක්ක කලා ගෙදරට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම මම සාදරයෙන් පිළිගන්නවා. මතක් කරලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ සුන්දර පරිසරයේ සුන්දරත්වය මාත් සමග විඳ ගන්න ගමන් ඔයාලගේ සිතේ හංගන් ඉන්න දුක් කරදර අමතක කරලා සිතට සැනසීමක් ලැබෙන පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න ගමන් කෙටි කාලයක් ඉඳලා යන්න අප මේ පුංචි ජීවිත ගමනේ නවතනක් වූ මේ ජීවිතයේ සුන්දරත්වය විඳමින් ජීවිත ඵලදායි සතුට සැනසීම පිරි ජීවිතයක් ගෙවන්න සිත පුරුදු කරගන්න හැමෝම එහෙනම් සැනසීම සොයන මේ පුංචි ජීවිත ගමනේ පුංචි ටික කාලයක් මාත් එක්ක සතුටින් බෙදා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරයෙන් මතක් කරන ගමන් අපි අද පුංචි කලා ගෙදරින් කරන්න යන පුංචි අත්කම් වැඩක් මාත් සමග එකතු වෙලා ඔයාලා හැමෝටම බෙදා ගන්න කියලා මම සතුටින් ආරාධනා කරනවා. අපේ පුංචි ගෙදර දොර අලංකාර කරගනිමින් ඒ පුංචි ගෙදරේ පවුලත් සමග සතුටින් ජීවත් වෙන්න සිතේ සැනසීමත් එක්ක අපි හැමදාම පුරුදු වෙමු. තරහව අඩු කරගනිමින් අනිකාට ඊර්ෂ්‍යා කරන එකෙන් වැළකීලා අපි මේ ජීවිතයේ ඵලදායී ලෙස සතුටින් ගත කරමු. ඔයාලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් යාළුවනේ අපි දැන් මේ පුංචි නිර්මාණය හදන්න පටන් ගමු නේද? යාළුවනේ මේ තියෙන්නේ අපි හැමෝම දන්න කටුරුළු මල් විශේෂය. මේ තියෙන පොකුරු නිල් කටුරුළු. මේ තියෙන්නේ යාළුවනේ පොකුරු නිල් කටුරුළු මල. මේ වතුර යාළුවනේ මේ කටුරුළු මල් උණු වතුරට දාලා අපි තේ වගේ පානීය කරවුවොත් අපේ ඇඟේ තියෙන ලෙඩ රෝග ගොඩක් ඒවට මේ මල් ගොඩක් ගුණදායකයි. යාළුවනේ අද මං ගෙදර පුංචි අත්කම් නිර්මාණය කරන්න යන්නේ මෙන්න මේ ලස්සන මල් වර්ගයේ. යාළුවනේ ඔන්න අද මේ මල් වැලෙන් මම පුංචි අතු ටිකක් මෙන්න මෙහෙ කඩාගත්තා. යාළුවනේ මේ තියෙන්නේ පුංචි ඇටේරියා මල් ගහක්. මේ තියෙන්නේ පුංචි ඇටේරියා මල. මේ ගහ පුරාම මල් ගොඩ පිපෙනවා. අද නම් එකම එක පුංචි මලක් විතරයි අපිට දකින්න තියෙන්නේ. මේ තියෙන්නේ නිල් කටුරුළු මල් වලම දම් පාට නිල් කටුරුළු. දම් පාට කිව්වට දම් පාටම නෙමෙයි ලා දම් පාට. පොකුරු කටුරුළු. මේ තියෙන්නේ යාළුවනේ බටු කරවිල වැලක්. ඉස්සර හේන්වල අපේ මේ බටු කරවිල జాතිය හැම තැනම තියෙනවා. දැන් නම් පොඩ්ඩක් අඩුයි. මේ තියෙන්නේ ඒ පුංචි බටු කරවිල. මම අපේ වැටට තමා මේක යවලා තියෙන්නේ. පුංචි පුංචි ගෙඩි හැම තැනම තියෙනවා යාළුවනේ. මේ තියෙන්නේ යාළුවනේ කොමාරිකා පැලයක් වගේ. මේ තියෙන්නේ පොඩි සෙන්දිරික්ක පැලයක්. මේ මෙතනක් තියෙන්නේ. මේවා යාළුවනේ මල් පිපෙන්නේ හවස් කාලේට. මේ මල් පර වෙලා තියෙන්නේ. අපිට හවස බුදුන් වඳින්න ඕන තරම්ම කඩා ගන්න පුළුවන් මේ පැල එකක් දෙකක් හදාගත්තා. මේ වගේ තියෙන මෙන්න මේ පුංචි ඇට වැටිලා ඕන තරම් මල් පැලවෙනවා. හරියට නිකන් ගම්මිරිස් ඇටයක් වගේ නේද යාළුවනේ. මේ තියෙන්නේ යාළුවනේ මම ගෙදර ලස්සන කරගන්න කියලා මගේ අතින්ම හදපු මල් නිර්මාණ ටිකක්. මම පයිප් ක්ලීනර් වලින් තමයි මේ මල් පෝච්චි නිර්මාණය කරේ. ගෙදර නිකන් ඉන්න වෙලාවට කඩෙන් මිලදී ගන්නවට වඩා තමන්ගේ අතින්ම නිර්මාණය කරලා ඒවා ගෙදර ලස්සනට තිබ්බහම දැනෙන සතුට ඒක කියලා නිම කරන්න බැරි සතුටක්. මම මේ වගේ නිර්මාණ කරන්නේ හරිම සතුටින්. මගේ ගෙදර වැඩත් එක්ක මේවා කරන්න ගත්තන් පස්සේ කාලය ගෙවනවා
නොදැනීම. මේ ඉන්නේ යාළුවනේ පුංචි සලඹ පැටියෙක්. මගේ වැඩේට තමයි යොදාගත්තේ. මෙන්න මේ වගේ පරණ දිරපු ඉති කෑල්ලක්. පස් ටිකක් මේ වගේ පෝච්චියකට මම පස් ටිකක් පුරව ගත්තා මේක හිටවන්න. මෙහෙම දාලා හිටවන්නයි හදන්නේ. ආයි මම කපා ගත්තා මේ වගේ ප්ලාස්ටික් බෝතල් දෙකක්, ලොකු එකකුයි පොඩි එකකුයි. ඒ වගේ මෙන්න මේ වගේ හිස් පෙට්ටියක්. මේ මල් වැල් ටික ඇත්තටම යාළුවනේ මම මේ මල් වල නම් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මේ වැල් වර්ගේ නම් මොකක්ද කියලා. අය මේ වගේ කම්බි කෑලි ටික. එහෙනම් අපි මේ නිර්මාණය හදන්න පටන් ගමු. යාළුවනේ මම මුලින්ම මෙන්න මේ ආකාරයට මේ ඉති කැබැල්ල මේ මල් පෝච්චියේ හිටව ගත්තා. ඊට පස්ව යාළුවනේ මම මෙන්න මේ ප්ලාස්ටික් බෝතල් දෙකයි, මෙන්න මේ ප්ලාස්ටික් හිස් පෙට්ටියයි මෙන්න මේ අතු කැබැල්ලේ රඳවගෙන ඔයාලට කොහොමද කියලා පෙන්වන්නම්. යාළුවනේ අපි මුලින්ම මෙන්න මේ ආකාරයට බෝතලේ අරගෙන මම මේ වගේ සිදුරු කරලා තැනින් කම්බියක් මෙහෙම යවලා ඔයාලට තියෙන්නේ මේක මෙන්න මෙහෙම ලස්සනට තියාගෙන මෙන්න මෙහෙම පොඩි ගැටයක් දාන්න තමයි. යාළුවනේ මම මේ වගේ කාලා අයින් කරපු පරණ අයිස්ක්‍රීම් කප් එකක් අරන් තියෙනවා. මම ඒක යටිනුයි මෙන්න මේ ආකාරයට මේ දෙපැත්තෙනුයි සිදුරු දෙකක් විදගෙන තියෙනවා. මම මෙන්න මේ ආකාරයට මෙන්න මේ කප් එක තියලා මේ කම්බිය මෙහෙම සිදුරු දෙකෙන් දාලා මෙන්න මෙහෙම මෙලට අතු කැබැල්ලේ හොඳට තියලා මෙන්න මෙහෙම යාළුවනේ මම හොඳට මේක අද කරගන්නවා. ඒ ආකාරයටම මම තවත් මේ වගේ අනිත් බෝතලෙන් කපාගත්ත අඩිය කෑල්ල මේ වගේ සිදුරු විදන් තියෙනවා. මෙන්න මෙතනට සවි කරගන්නවා. යාළුවනේ මම මෙන්න මේ ආකාරයට මේ අයිස්ක්‍රීම් කප් එකයි බෝතල් දෙකේ කැබලි 4යි මෙන්න මේ ආකාරයට මේ අතු කැබැල්ලේ කම්බි ආධාරයෙන් ගැට ගහගෙන තියෙනවා. මේ හැම කප් එකකම අඩියට මම සිදුරු යොදා තියෙනවා. දැන් අපිට තියෙන්නේ යාළුවනේ මේ කප් ඔක්කොටම පස් පුරවලා මල් වැල් ටික සිටව ගන්න. අපි දැන් බලමුකෝ කොහොමද කියලා ඊට පසුව. යාළුවනේ මේ තියෙන්නේ මම අර කප් වලට පස් පුරවාගෙන සාදාගෙන තියෙන ආකාරය. දැන් මේ වගේ අපි අර මල් වැල් සිටවා ගමු. යාළුවනේ මේ තියෙන්නේ මම ඒ මල් වැල් වලින් සාදාගත්ත මගේ පුංචි නිර්මාණය. පරණ මල් පෝච්චියනුයි, කාලා ඉවතලන අයිස්ක්‍රීම් කප් එකකනුයි, පොඩි බීම බෝතලයකනුයි, හිස් වතුර බෝතලයකනුයි, ගහක අත්තක් යොදාගෙන නිර්මාණය කරලා තියෙන මේ පුංචි ලස්සන නිර්මාණය. ඔයාට මුළු තැන්ගේ පැත්තක ඕනි නම් සාලේ නැත්තම් පුංචි මල් වත්තේ ඔයාලගේ ලස්සන කරගන්න පුළුවන්. මේ වගේම ලස්සන පුංචි නිර්මාණයක් අරගෙන අයිත් දවසක හමු වෙමු. ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි. අයිත් දවසක අපි හම්බ වෙමු. මතක් කරලා මාව subscribe කරන්න.
ඔයාලට සුබ දවසක්. සතුටින් ඉන්න. ගිහින් එන්නම්.